ඔන්න අපිට එක්සෑම් එක ඉවරලාද වැකේෂන් ලැබුණා. ඉතින් අපි සෑහෙන කාලයකට පස්සේ අද ලෑස්ති වෙන්නේ ගෙදර යන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ ජැෆ්නා ඉන්න බදුල්ලට යන ලස්සනම ලස්සන ගමන. ඉතින් ඔයාලා දන්නවත් ඇති ජැෆ්නා ඉන්න බදුල්ලට කියන්නේ ගොඩක් දුර ගමනක්. ඉතින් අපි අද බලමු මේ vlog එකේ අද දවසේ කොහොම ගෙවෙයිද කියලා. ඉතින් එක්සෑම් එහෙම තිබ්බ නිසා මේ සේම ගන්න දෙයක් නැහැ. ඉතින් කොනක ඉඳන් පටන් ගන්න එනවා මේ වස් කරන්න. ඉතින් මුළු කාමරේම මේ විදිහට ලස්සනට අස් කරලා දැන් බලන්නකෝ තියෙන ලස්සන. ඉතින් ඔස්සක් එමත් දාගත්තා. දැන් ඉතින් අපිට තියෙන ලෑස්ති වෙලා ජැෆ්නා ටවුන් එකට යන්න තව ටිකකින්. ඉතින් අපි ලෑස්ති වෙලා හම්බෙමු. හරි පරිස්සම් ඵලය. වෙලාව දැන් හරියටම හවස 5:00 විතර ඇති. අපි දැන් ඉන්නේ ජැෆ්නා ටවුන් එකේ. ඉතින් අපි ටවුන් එක පුරාම වගේ ඇවිදලා කාලයකට පස්සේ ගෙදර යන නිසා ගෙදරට යාළුවන්ට එහෙම ගෙනියන්න ගොඩක් දේවල් ගත්තා. දැන් ඉතින් බස් ස්ටෑන්ඩ් එක පැත්තට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව රෑ 4 විතර ඇති. මට බස් එක තියෙන රෑ 8ට. ඉතින් ජැෆ්නා බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන මේ තැන නම් මාරම ලස්සන තැන. මාර ලස්සන විවයක් හවසට තියෙන්නේ. ඉතින් මේ ලස්සන විවයක් බලාගෙන අයිස්ක්‍රීම් එකක් එකක් මේ හැන්දෑව ගත කරනවා කියන්නේ අමුතුම වයිබ් එකක්. Smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. ඉතින් බස් එක එනකම් බස් ස්ටෑන්ඩ් එකට වෙලා වාඩිලා හිටියා. ඉතින් අද අපි යන්න තියෙන්නේ ගොඩක් දුර ගමනක්. ඉතින් ගොඩක් නගර පහු කරගෙන පැය 10ක විතර දීර්ඝ ගමනක් තමයි අද අපිට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න බස් එකට ආවා. අද අපි ලෑස්ති වෙන්නේ මේ ලස්සන බස් එකේ දුර ගමනක් මේ විදිහට පටන් ගන්න.
ඉතින් දැන් වෙලාව රැටයි කාලයි අපි මේ විදිහට අපේ ගමන පටන් ගත්තා. ඉතින් රැට තනියම නිදහසේ යන මේ වගේ ලස්සන දුරගමනක් කියන්නේ එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ ගමනේ රහ වැඩි කරන්න හෙඩ්ෆෝන් එකකුයි ලස්සන සින්දු සෙට් එකකුයි කියන්නේ එක තවත් වෙනමම වයිබ් එකක්. ඉතින් මම ආදරය ගත කරන්න හිතුවේ සින්දු විතරක් නෙමෙයි ලස්සන ෆිල්ම් එකකුත් බලලා ආදරය වෙනස් කරයක් කියලා ගත්තා. මම දින්නේ ඒක. ඉතින් වටපිටේ දේවල් බලලා රැට ලස්සන සින්දුවක් අහගෙන මේ යන ගමන කියන්න වචන නැහැ. ඉතින් පැය 10ක් විතර යනවා කියන එක දුෂ්කර ගමනක් වුණා. මේ වයිබ් එක නිසා ඒක දැනෙන්නේ නැත්තර. ඉතින් මේක මානව ලස්සන ෆීලිං එකක්. ඉතින් හරියට පෙර 12 වගේ වෙද්දී අපි අනුරාධපුරට පාරා. ඉතින් දන්නේම නැතුව නින්දෙත් ගිහින් උදේ 3:00 වගේ වෙද්දී අයියාගෙනෙටත් ආවා. ඉතින් හරියටම උදේ 5 වෙද්දී බදුලට ඇවිල්ලා අපේ දීර්ඝ ගමනට මේ විදිහට තිත තිබ්බා. ඉතින් මේ විදිහට ලස්සනට අපේ ජැෆ්නා බදුලු ගමන ඉවර වෙද්දී මේ වගේ තවත් ලස්සන බග්ගකින් ආයෙත් අපි ඉක්මනටම හම්බෙමු. ඉතින් වීඩියෝ එක ඉවරනේ තව ටිකක් බාගාලා මාව ගෙදරට ඉස්සල්ලාම පිළිගන්නේ කවුද කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.